පාලන ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වේගවත් කර විනිවිදභාවයේ වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව සිටිනවා. පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වයන් සහ රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳව නව නීති සම්පාදනය කිරීම මගින් යල් පැන ගිය නීති රීති ක්‍රමවේද නව නීති පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විටත් අවසන් අධීරයේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතු වලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශයේද මේ වනට බොහෝ ශේෂ්ත්‍රවල ක්‍රියාත්මක වීම පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත් විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මගින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයිතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා. අපි තා ඉක්මනින්ම e-procurement system එකකට හඳුන්වා දෙනවා. එතකොට ඉල්ලුම්කරුවා සහ තීරණය ගන්නක් කොතනවත් මුණ ගැසෙන්නේ නැහැ. ඉල්ලුම්කරුවා සහ ලබා දෙන්න අතර ගනුදෙනුව සිද්ධ වන්නේ නැහැ. ඒ බිඳින්න ඕනේ දාමේ. ඒ නිසා මේ e-procurement system එක තා ඉක්මනින්ම අපි ආරම්භ කරනවා. දූෂණය කියන්නේ දුප්පතු මත පටවන ලද බද්දක්. ඒ වගේ මේ අපගේ සංවර්ධන වෙලාගත් විලංගුවක්. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක් නොවේ. ඒවා සමාජ යුක්තිය ඉටු කිරීම සඳහාද වැදගත් මෙවලම් වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තාහුරු වී තිබෙන කරුණු අනුව දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද විනිවිදභාවය වැඩි දියුණු කර තිබෙනවා. තවද අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩලයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. මුළුමනින්ම පාර්ලිමේන්තුවට ඔබ කියන්නේ පාර්ලිමේන්තු මුදල් වෙන් කරන තට අපි පත් කරලා තිබෙනවා. ඒ වගේම 2026 වසරේදී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමටද අපේක්ෂා කරනවා. අත නොතියන්න තැන් නැති බව හැමදෙනාම මතක තබා ගත යුතුයි. ආචාර ධර්ම පද්ධතිය කතාවේ අපේ අද අධිකරණ පද්ධතියට. ඒ වගේම 2026 වසරේ මාර්තු මාසයේ වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා. හැම දිනකටම ඩිජිටල් තමන්ගේ වත්කම් පිළිබඳ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් පද්ධතිය අපි හඳුන්වා දෙනවා. ඊට අමතරව දේශපාලකයන්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානත්වතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වැඩ කරමින් තිබෙනවා.